දෙවියන් වහන්සේට මහිමය වේවා. අපි අද බලමු දෙවියන් වහන්සේ අපිට කතා කරන්න යන්නේ මොකක්ද කියලා. හරිද? ප්‍රඥාව කියන වචනය ඔබ දන්නවා ඇති. බයිබලයේ නොඑක් තැන්වල ප්‍රඥාව ගැන දෙවියන් වහන්සේ කතා කරනවා. හරිද? බයිබලයට අනුව මේ ප්‍රඥාව කියන දේ අපිට කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. කොහොමද දන්නවද? එකක් තමයි ලෝකාකාර ප්‍රඥාව. දෙවෙනි එක තමයි ශුද්ධ ප්‍රඥාව. හරිද? බයිබලයේ පරණ ගිවිසුමේ අපිට බලන්න පුළුවන් එක චරිතයක් ඉන්නවා. අපි හැමෝම දන්නවා. ඒ තමයි සලමොන් රජ. හරිද? සලමොන් රජ එක දවසක් ගිබියන් වලට යනවා. අන්න ඒ ගිබියන් වලදී සලමොන් රජට දෙවියන් වහන්සේ කතා කරනවා, සලමොන් ඔයා කැමති දේ මගෙන් ඉල්ලන්න කියලා. හරිද? දෙවියන් වහන්සේ අන්න එහෙම අහන වෙලාවේ සලමොන් එක පයින්ම ඉල්ලුවේ මොකක්ද දන්නවද? සලමොන් රජ වෙලා හිටියේ. හරිද? සලමොන්ට ඕන වුණා තමන්ගේ රජකම, තමන්ට හම්බෙලා තියෙන දේශය ලස්සනට පාලනය කරගන්න. නුවණින් තමන්ගේ දේශය පාලනය කරන රජෙක් වෙන්න සලමොන්ට ආසාවක් තිබුණා. හරිද? අන්න ඒ නිසා අන්න ඒ ලැබිච්ච අවස්ථාවෙන් සලමොන් ප්‍රයෝජනය ගන්නවා. දෙවියන් වහන්සේට සලමොන් කියනවා, ස්වාමිනී මට ප්‍රඥාව දෙන්න, මට නුවණ දෙන්න කියලා. ඒ සිදුවීම පිළිබඳව එක රාජාවලිය 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ ඉඳන් 13 වෙනි පදයේ වෙනකම් අපි බැලුවොත් අපිට දකින්න පුළුවන්. සලමොන් තුමා මෙතන තෝරගත්ත ප්‍රඥාව මොකක්ද දන්නවද? මේ ප්‍රඥාව තමයි ලෝකාකාර ප්‍රඥාව. හරිද? ඉස්සෙල්ලා මං කිව්වේ සලමොන් තුමා මොකටද ප්‍රඥාව ඉල්ලුවේ? නොනැති සිතක් ඉල්ලුවේ ඇයි? තමන්ගේ දේශය පාලනය කරන හොඳ රජ කෙනෙක් වෙන්න. තේරුණාද? දෙවියන් වහන්සේගෙන් මේ ප්‍රඥාව ඉල්ලුවේ සලමොන් තුමා අන්නේ අරමුණේ. හරිද? එහෙනම් ඔහු ලබාගත් ප්‍රඥාව මොකද්ද? ලෝකාකාර ප්‍රඥාව. දෙවියන් වහන්සේ ලබා දුන්නේ අන්නේ ප්‍රඥාව. හරිද? දැන් මේ සලමොන් තුමා ප්‍රඥාව දෙවියන් වහන්සේගෙන් අරගෙන ලෝකේ පාලනය කරා. හොඳ නැක්මක් ඔහුගේ ජීවිතේ තිබුණා. නමුත් අපිට ඔහුගේ අන්තිම කාලය බලනකොට උන්වහන්සේගේ වචනේ බලන්න පුළුවන්. අපි කියමු එක රාජාවලිය 11:4. එසේය සලමොන් මහලු වූ කල ඔහුගේ භාර්යාව ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙතට හැරවුවෝය. ඔහුගේ සිතද තමාගේ පිය වූ දාවිත්ගේ සිත මෙන් තමාගේ දෙවියෝ ස්වාමින් වහන්සේ කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය. මෙතන මොකක්ද කියන්නේ? සලමොන් රජ ඒ තමන්ගේ පිය වූ දාවිත් රජ මෙන් දෙවියන් වහන්සේට හිටියේ නැහැ. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනේ කියනවා දාවිත්තුමා උන්වහන්සේගේ හදවත බඳු ලෙසට හිටියා කියලා. හරිද? නමුත් මේ සලමොන් රජගේ අවසානය ලස්සන වුණේ නැහැ. අපි දැක්ක නේද ඉස්සෙල්ලා සලමොන් රජ ප්‍රඥාව ඉල්ලුවා දෙවියන් වහන්සේගෙන්. ඒක සලමොන් රජතුමාගේ ඇහැට තිබුණේ ඒක ලැබුණොත් ඇති. තේරුණාද? ඒක තමයි උතුම්ම දේ. ඒක ලැබුණොත් නම් නියමයට මට පාලනය කරගෙන ඉන්න පුළුවන්. නියම රජෙක් වෙන්න පුළුවන් මට. මේ ලෝකේ ඉන්න හොඳම රජෙක් වෙන්න පුළුවන්. අන්න ඒක තමයි සලමොන්ගේ ඔළුවේ තිබුණේ. නමුත් ඒ අවසානය මොකද්ද? අවසානය ලස්සන උනේ නෑ ඔහුගේ ජීවිතේ. තේරුණාද? මෙතන අපිට බලන්න පුළුවන් මොකද්ද සලමොන් රජතුමා ලෝකාකාර ප්‍රඥාව තමයි තෝරාගත්තේ. මේ ලෝකාකාර ප්‍රඥාව සලමොන් තුමා භාවිතා කරා ඔහුගේ රාජ්‍ය පාලනය තුළ. නමුත් ඔහුගේ මරණය මොකක්ද උනේ? ඔහුගේ අවසානය අවලස්සන වුණා. ඔහුගේ අවසානය ගැන බයිබලයේ මොකක්ද කියන්නේ? ඔහු අන්‍ය ස්ත්‍රීන් නිසා ඒ කරුණ කොටගෙන ඔහුගේ සිත දෙවියන් වහන්සේ වෙතින් ආකුණා. ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙතට ගියා. තේරුණාද? අපිට බලන්න පුළුවන් මෙතන ඔහු කොච්චර වටිනා විදිහට මේ ප්‍රඥාව බාරගත්තත්, ඒ ප්‍රඥාව දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවත්, ඒ ප්‍රඥාවෙන් ඔහු රාජ්‍ය පාලනය කරත්, ඔහුගේ ජීවිතේ අන්තිමේ මොකද තීරණය වුනේ? ඔහුගේ මරණය ගැන දෙවියන් වහන්සේ කතා කරන්නේ දුක් සහගත විදිහට. තේරුණාද? එහෙනම් මොකද්ද මොහුට අඩු වුනේ? අපි කල්පනා කරලා බැලුවොත් මොහු ලබාගත්තේ ප්‍රායෝගික ප්‍රඥාව. අන්නේ ප්‍රායෝගික ප්‍රඥාව දෙවියන් වහන්සේ දුන්න මොහොතේ
ඒ මොහොතේ දෙවියන් වහන්සේ සුළු වචන කීපයක් කියනවා. අපි යමු එතෙන්ට. එක රාජාවලිය 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ පොඩ්ඩක් බලමු. ඉදින් නුඹේ පිය වූ දාවිත් හැසිරුණාක් මෙන් නුඹ මාගේ පනත්ද ආඥාද රක්ෂා කරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නෙමි නම් නුඹේ දවස්ද වැඩි කරන්නෙමි. ඔහුට කීසේක. මොකද්ද මෙතන දෙවියන් වහන්සේ කියන්නේ? මෙතන දෙවියන් වහන්සේ ආදර්ශයක් විදියට ඔහුට ඔහුගේ පියා ගැනම මෙතන පවසනවා. ඔහුට ලෝකාකාර ප්‍රඥාව ලැබුණා. නමුත් ඔහුට මදි වුණේ මොකද්ද? අපිට බයිබලයේ බලන්න පුළුවන් දෙවියන් වහන්සේව දැන ගැනීම, ඒ දෙවියන් වහන්සේගේ වචනේ තේරුම් ගැනීම, ඒ මුළු දෙවියන් වහන්සේගේ වචනය තමයි ප්‍රඥාව. තේරුණාද? දෙවියන් වහන්සේ ගැන දැන ගැනීම තමයි ඒ සුද්ධ ප්‍රඥාව. තේරුණාද? මොහුට ලෝකාකාර ප්‍රඥාව මොහු ලැබුවා. නමුත් මොහු මොකක්ද දන්නවද උනේ? මොහු සුද්ධ ප්‍රඥාවෙන් අපෝසත් වුණා. අන්නේ කාරණාව නිසා මොහුට මොකද වුනේ? අන්තිමට ඒ සුද්ධ ප්‍රඥාව නැතුව, දෙවියන් වහන්සේ නැතුව තමන්ගේ ජීවිතයේ අවසාන කාලය ගත කරන්න ඕන. අවසන් කරන්න ඕන. තේරුණාද? අපේ ජීවිතේ හිතට ගන්න ඕන දෙයක් තමයි අපි කොච්චර ලෝකාකාර විදියට අපිට අත්දැකීම් ඇති. ලෝකාකාර විදියට අපිට ඉගෙනුම ඇති. අපිට උපාධිය ඇති. නමුත් ඒ ප්‍රඥාව ලෝකාකාර ප්‍රඥාව. අපිට තියෙන්න ඕනම විශේෂම ප්‍රඥාව තමයි සුද්ධ ප්‍රඥාව කියන දේ. ඒ සුද්ධ ප්‍රඥාව තමයි දෙවියන් වහන්සේ ගැන දැනගන්න. ඔහුට ප්‍රඥාව තිබුණා. නමුත් ඔහුගේ සිත වෙනත් දෙවිවරුන් පැත්තට යොමු වුණා. ඔහු පසුබට වෙලා හිටියා. තේරුණාද? අපි දැනගන්න ඕන එක කාරණාවක් තමයි අපි දෙවියන් වහන්සේ තුල ඉන්න ඕනේ ඕනම දෙයකට. අපිට ලෝකාකාර ප්‍රඥාව තිබුණාට කමක් නැහැ. අපිට තියෙන්නම ඕන එකම ප්‍රඥාව තමයි සුද්ධ ප්‍රඥාව. මොකද ඔහු කොච්චර දේශය ලස්සනට පාලනය කරපු රජ කෙනෙක් වුණත් වැඩක් වුණේ මෙන්න මේ ප්‍රඥාව නැති නිසා. 14 වෙනි පදේ දෙවියන් වහන්සේ කියනවා මගේ අනපන මගේ නියෝග ඔබ රක්ෂා කරන්න කියලා. අන්නේ මගේ අනපනත් කිව්වේ මොනවද? නියෝග කිව්වේ මොනවද? දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනේ. උන්වහන්සේගේ වචනේ කියන්නේ මොනවද? අපිට බලන්න පුළුවන්. ඒක තමයි සැබෑ ප්‍රඥාව. අන්නේ මේ සැබෑ ප්‍රඥාව රකින්න. අන්නේ සැබෑ ප්‍රඥාව, අන්නේ යාඥා, අන්නේ නියෝග කියන මේ ප්‍රඥාව ඔබට ඔබගේ ජීවිතයට දෙවියන් වහන්සේ දීලා තියෙනවා. කියලා දෙවියන් වහන්සේ එදා සලමොන්ට කිව්වා ඔබගේ පිය වූ දාවිද්ගේ ජීවිතෙන් ඔබ දැක්කේ. අන්නේ පිය වූ දාවිද් මං ඉදිරියේ මගේ නියෝග රැක්කා වගේ, මං ඉදිරියේ හැසිරුණා වගේ නුඹ දන්න කරන ඒ නියෝග නුඹ රක්ෂා කරන්න. අන්න ඒක තමයි එදා සලමොන්ට දාවිද් කිව්වේ, සලමොන් රජට. අන්න ඒ කාරණාව තමයි සලමොන්ගේ ජීවිතේ මගහැරුණේ. තේරුණාද? එතන තමයි දෙවියන් වහන්සේ ඇත්තම ප්‍රඥාව ගැන කියන්නේ. ඒ 14 වෙනි පදේ තමයි ඇත්තම සුද්ධ ප්‍රඥාව ගැන කියන්නේ. මොකද මේ ප්‍රඥාව නැත්තම් වැඩක් නැහැ. මොකද ලෝකාකාර ප්‍රඥාව තියාගෙන නිරේට යනවා නම් ඒකෙන් ඇති ඵලෙ මොකක්ද? සලමොන් රාජ්‍යයේ ලොකු රජ කෙනෙක් වුණා. මිනිසුන් අතර ලොකු රජ කෙනෙක් වුණා තමයි. හැබැයි ඒ ඔහුට තිබුණ සම්පත්, ඔහුට තිබුණ මේ ලෝකාකාර ප්‍රඥාවට පුළුවන් වුණා ඔහුව තමන්ගේ දෙවියන් වහන්සේගෙන් අයින් කරන්න. අන්න එතනදී තමයි ඔහුට වැරදුනේ. අපි අපේ ජීවිතේ අපි තීරණයක් ගමු, අපි ඉගෙන ගමු, ඉගෙන ගන්න එක වැරදි නැහැ. අපි අත්දැකීම් ලබා ගමු, අත්දැකීම් ලබා ගන්න එකත් වැරදි නැහැ. ඒ ප්‍රඥාව හොඳයි. අපිට මෙන්න මේ දෙවියන් වහන්සේ මෙතන ප්‍රධාන කොට කියන මේ මොහොතේ අපිට කතා කරන උන්වහන්සේගේ වචනය නැමැති ඒ සුද්ධ ප්‍රඥාව, උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ අපිට පවත්වන්න කියලා කියන, උන්වහන්සේ කියන උන්වහන්සේගේ වචනේ මෙන්න මේ දේවල් කරන්න.
ඒ වගේම කියන උන්වහන්සේ මෙන්න මේ දේවල් නොකර ඉන්න කියලා. අන්න ඒ උන්වහන්සේගේ වචනය, අන්න ඒ උන්වහන්සේගේ නියෝග අන්නපන රක්ෂා කිරීම තමයි උන්වහන්සේගේ ඒ වචනය ශුද්ධ ප්‍රඥාව විදියට උන්වහන්සේ අපිට දීලා තිනවා අපේ අතට. ඒ නිසා උන්වහන්සේ දුන්න මේ ප්‍රඥාව අපි භාවිතයට ගමු. මේ දේ කියවනෝ විතරක් නෙවෙයි, මේ දේ අපේ ජීවිතේ තුළට ගන්න, මේ ජීවිතේ අපි ක්‍රියා කරන්න අපි කටයුතු කරමු. යේසුස් පිටයි.